ගොඩක් දෙනෙක් කන්න ආස වැහි කාලෙට විතරක් හැදෙන ඉඳලූලු හතු ගැනයි අද වීඩියෝ එක ගෙනාවේ. ඔන්න යාළුවනේ දැන් වැහි කාලේ පටන් ගත්තා. වැහි කාලෙත් එක්ක තැන් තැන්වල ගොඩාක් පැතිවල හතු පිපෙන්න පටන් ගන්නවා. ඔක්තෝබර් අවසානයේ නොවැම්බර් මාසේ කියන්නේ හතු ඉඳලෝලු හතු කන්න පුළුවන් මාස දෙක. ඉතින් ගොඩක් අය මේ හතු කන්න ආසයි. මේ හතු ඊටාම රසවත්ව පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කලාතුරකින් හම්බ වෙන්නේ. කොළඹ පැතිවල නාගරික පැතිවල අයට නම් කන්න වෙන්නෙම නෑ. ගම් පළාත්වල තමයි වැඩිපුර මේ හතු හැදෙන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ වැස්සත් එක්ක අකුණු ගහනවා. අකුණු එක්ක තියෙන සංසිද්ධියක් හේතු කරගෙන තමයි මේ හතු නිර්මාණය වෙන්නේ. ඉතින් නොයෙකුත් හතු වර්ග තියෙනවා. සමහර හතු ශරීරයට ගොඩාක් විස වෙන්න පුළුවන් උග්‍ර විෂ සහිත හතුත් තියෙනවා. ආහාරයට ගන්න පුළුවන් මේ වගේ රසවත් හතුත් පරිසරයෙන් අපිට ගම් පළාත් වලින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් උග්‍ර විෂ තියෙන හතු හඳුනා ගන්න පුළුවන් කෘමි සතුන් ඒවට ලං වෙන්නේවත් නැහැ. ඉතින් කෘමි සතුන් ආකර්ෂණය කරලා තියෙනවා නම් දැක ගන්න පුළුවන් නම් හතු වල කොටස් ගැලවිලා ගිහිල්ලා නිකන් කෘමීන් දෂ්ට කළා වගේ ඒ හතු කෑමට ගන්න සුදුසු හතු කියලා තමයි පතපොතේ උනත් සඳහන් වෙන්නේ. ඉතින් ගොඩක් හතු වර්ග සබාදහමෙන් අපිට දායාද වෙලා තියෙනවා. ඒ නොයෙකුත් හතු වර්ග ආහාරයට ගන්න සුදුසු ඒවාත් තියෙනවා. ඉතා රසවත් කොටන් වල හැදෙන කොටන් හතු, ඊට පස්සේ ඔය වගේ හුඹස් ආශ්‍රිතව හැදෙන ඉඳලෝලු හතු, ඒවට කියනවා මොට්ටු හතු. මේවා කියලා මේ මොනවද හුඹස් හතු ඒ වගේ නම් වලිනුත් හඳුන්වනවා. බොත්තම් හතු කියලා සමහරු කියනවා. ඉතින් ඒ වගේම පිද්දුරු හතු, කොටන් හතු, ඒ වගේම තව හතු වර්ග කිහිපයක් තියෙනවා. ඒවා ආහාරයට ගන්න සුදුසුයි. මේ හතු වලත් විටමින්, ප්‍රෝටීන, ඒ වගේම කැල්සියම්, ඒ වගේ ශරීරයට හිතකර පෝෂක කොටස් අන්තර්ගතයි. ඒ හින්දා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ හතු ආහාරයට එකතු කරගන්න. ඒ වගේම තමයි කියන්න ඕන තවත් වැදගත් දෙයක් තියෙනවා. බඩේ අජීර්ණයක් අපහසුතාවයක් තියෙනවා නම් මේ හතු ආහාරයට ගන්න එක එච්චරම සුදුසු වෙන්නේ නැහැ. හතු කියන දේ කලින් ආහාරයට එකතු කරගෙන තියෙනවා නම් ඒක ඇලර්ජි වෙලා නැත්තම් හතු ආහාරයට ගත්තට කමක් නැහැ. නමුත් එකපාරක් ආහාරයට ගත්තාම බඩේ අජීර්ණයක්, බඩේ කැක්කුමක් වගේ ඔක්කාරය වමනේ වගේ තියෙනවා නම් ඒ පුද්ගලයෝ මේ හතු ඊළඟ පාර ආහාරයට ගන්න එක සුදුසු නෑ කියලා තමයි කියන්න තියෙන්නේ. හතු කියන්නේ ඊටාම රසවත්ව පිළියෙල කරගන්න පුළුවන් තෙලට, මිරිසට වගේම කිරටත් මේ හතු සකස් කරගන්න පුළුවන් ඊටාම රසවත් විදිහට. ගොඩක් වෙලාවට නොවැම්බර් මාසේ තමයි මේ හතු හැදෙන්නේ ගොඩාක් තැන්වල. ඔක්තෝබර් අන්තිම වගේ වෙනකොට හතු පිපෙන්න පටන් ගන්නවා. වැහි කාලේ ආරම්භයත් එක්කම නොවැම්බර් මාසේ පුරාවටම තැනින් තැන හතු හැදෙන්න පුළුවන්. ඉස්සර කාලේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඒ කට්ටිය හොඳට දන්නවා හතු හැදෙන්නේ කොයි වගේ තැන්වලද කියලා. ඉතින් විශේෂයෙන්ම ඔය හුඹස් ආශ්‍රිතව ඊට පස්සේ ඔය කොළ රොඩු ගොඩක් කාලයක් තිස්සේ ඔය අතහැරලා දාපු පාළු තැන්වල ඒ වගේම ඔය පරණ පොල් ගස් මුල වගේ ඒ මුල ආශ්‍රිතව වගේ ඒ වටපිටාවේ තමයි වැඩිපුරම මේ ඉඳලෝලු හතු පිපෙන්න පටන් ගන්නෙ. දැන් ඔන්න ගෙවල් වල ගෙවත්තේ මේ වගේ ඉඳලුළු හතු පිපිලා තියෙනවා දැක්කොත් කවුරු හරි ඒ දැකපු වෙලාවෙම ඒ හතු කඩා ගන්න ඕනේ. නැත්තම්
ඒ හතු වලට කෘමීන් දෂ්ට කරනවා, කෘමීන් කාලා විනාශ වෙනවා වගේ දෙයක් කියනවා මේ සමාජයේ. ඒක ඇත්තටම ඇත්තක්. පොහොට්ටුව හත්ත පිපීගෙන එනකොටම දැක්කොත් ඉතින් ඒ වෙලාවේ කඩන්න, නැත්තම් පස්සේ ඔයාට ඒක කඩන්න හම්බ වෙන්නේ නැහැ. ඒ හත්තක් එතන ඉතුරු වෙන්නේවත් නැහැ. කෘමීන්ගේ දෂ්ටනයට ලක් වෙනවා. මේ හතු ව්‍යාංජන සකස් කරනවා වගේම සුප් එකක් හදාගන්නත්, මේක තම්බලා වෙන වෙන ආහාර පිළියෙල කරගන්නත්, වඩේ වගේ දේවල් හදන්නත් මේ හතු එක භාවිතා කරනවා. ඊටාම රසවත් පිළියෙල කරගන්න පුළුවන් සබාදහමෙන් ලැබිච්ච හොඳම හොඳ ඖෂධීය වටිනාකමකුත් තියෙන කෑමක් තමයි ඉතින් මේ ඉඳලෝරු හතු කියන්නේ. ගොඩක් දිනට කන්න හම්බ වෙන්නේ නැහැ. අවුරුද්දකටම සැරයක් වගේ තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ හම්බ වෙන්නේ නොවැම්බර් මාසයේ තමයි වැඩිපුරම තියෙන්නේ. ඒත් හැම ගෙදරකම හටගන්නෙත් නැහැ. ගොඩක් පරණ ආච්චිලා සීයලා නැන්දලා මාමලා දන්නවා මේවා කොහොමද හැදෙන්නේ කියලා. සබාදහමෙන් ලැබෙන මේ වගේ වටිනා පෝෂණ ගුණයන් තියෙන කෑමක් ආහාරයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන් නම් ගොඩාක් ගුණදායකයි. ඉතින් හැමෝම ආස කෑමක්, රසවත් කෑමක්. ඉතින් හැමෝටම මේකේ රස බලන්න අවස්ථාව ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එක අවසන් කරනවා. වීඩියෝ එකත් එක දිගටම හිටියට සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක්.